කියනවනේ මතකද මීට අවුරුදු 5-6කට කලින් කවුද හොරා? කවුද හොරා? මම කියන්නේම නෑ. කවුද හොරා? මම කියන්නේම නෑ. 983 million 730,000. Mr. Bhaskaran, you want it in English? ஒன்றா வாழ வேண்டாம் வேண்டும் ஒரு பொட்டு பொட்டு அண்ணன் டாம் வேணும் டூம் வேணும் රනිල් වික්‍රමසිංහ අතට ආරක්ෂක මණ්ඩලයේදී බුද්ධි අංශේ වාර්තාව බාර දුන්නා. බාර දෙනකොටම රනිල් වික්‍රමසිංහගේ මූණ හරිද මිරිකපු දෙහිලෙල්ල වගේ. තව කට්ටියක් කිව්වා අපි ජංගි මහනවා. මම එකක් කියන්නේ කතා. කාන්තාවන්ට හොඳම ජංගි ලෝකේ අදහගන්නේ ලංකාව. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න කොහෙන්ද එන්නේ කියලා ජංගි ටික. කොහෙන්ද එන්නේ? කාන්තාවන් දන්න. කවුද මේ එන්නේ රණවීරයි මේ එන්නේ කාගේද මේ බලවේගේ රණවීරගේ බලවේගේ ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් රණවීරයි සුපර්ස්ටාර් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් රණවීරයි සුපර්ස්ටාර් අංක 15ට රණවීරට අපේ ගමේ පොඩි එකාට ගමේ වීරයාට කැලණිය වීරයාට ගම්පහ දිස්ත්‍රික් වීරයාට වෙන කාගේවත් මුඛයකින් නෙවෙයි මේ වචන ඉදිරිපත් කරන්නේ මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිට උනේ කියන එක මම කියන්න කැමතියි. 2010 මේ අර ගොටසලට කියපු සින්දුව මතකද? නෑ. අර වැඩ කරන අපේ විරුවා. ඒ අම්මගේ රෙග්ග තමයි කියන්නේ. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාලට රාජපක්ෂලට යන්නේ ඉන්න දැනක් නැති වෙන විදිහට අපි පරාජයට පත් වෙනවා. මිලියන දසලක්ෂ 80000යි. පොඩකින් සමාවෙන්න මට මේක හරියනවා 1.5 ගණන් නම් මට දී එකක් තියෙනවා මට මේක women පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච කෙනා. එයා කෙනා හිට්ලර් වගේලු. හිට්ලර් හරිද? හිට්ලර් මරුනේ නේද වෙඩි තියාගෙන. බැරි වෙලාවත් හිට්ලර් ජීවත් වෙලා හිටන් තව පාරක් වෙඩි තියාගන්න. මේ ආද හිට්ලර් වගේ කිව්වා. පාර්ලිමේන්තුවේ හිට්ලර් වගේ කියන මොකද්ද? කලිසම උත්සවස හිට්ලර් වගේ කියන. විශාල කරදරයක් වුණානේ මේක. කොටන කුකුලට කොයි පොර පිටියක් එක්කයි නම අහන්නේ. ආමෙත්‍රන්නේ කයිලට කටක් කාපු යකාට ගම කණේක වැඩක් නේ. ආ ගම කෑවලු මහින්ද රාජපක්ෂ අයියෝ මහින්ද රාජපක්ෂ ගම කෑවලු. ඒ බලන්න අයියෝ ගම පොඩකිට එතුමා කියනවා ගම කාපු ගම රට ගන්න එක වැඩක්ද කියලා. මේකට කියන්නේ මේක. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අම්මතුල කෑවලු. හරි අපි යමු. මේ මිනිසුන්ගේ වර්ධනයට වඩා වේගවත්. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මේ විනෝද වෙන්න තියෙන්නේ එච්චරයි. මේ අපිට නම් බෝල ගහන්න පුළුවන් වෙන මේ නොඑක් දේවල් කරන්න ක්‍රීඩාවල් තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට එකම ක්‍රීඩාවයි තියෙන්නේ. ඒ ක්‍රීඩාව කරලා විශාල වශයෙන් බෝ කරනවා. ඉතින් ඒක නිසා මේකට මේතුමා යම් කිසි වැඩ පිළිලක් ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. ඒගොල්ල වෙන ක්‍රීඩාවලට හරි හුරු කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා මිනි මරලා තියනවද? කවුද ගොව් කිව්වේ? කොයිකට යනවද? කොහෙන්ද යනවද? නිවස කරන්නට නැතියලා අස්සෙන් එන්නද? දුවගෙන එන්නද? ඔබගේ පොල්කුරු ගැන්සලා යම්යෝරෙන් නැගෙන්නේ අවුරුදු කරන්නේ
කරන්නේ